අසරණ වැඩි කර ගැනීමත් ඒක තුල නිෂ්පාදන වියදම අඩු කර ගැනීමත් පිටෝන ගොවින්ට වෙනම සල්ලි වලින් ආධාර දෙනවා. අන්න එතෙන් අපි අත ගහලා තියෙනවා. මේ වෙනකොට අපේ රටේ ගම්බිරිස් අස්වැන්න නෙලන්න පටන් ගන්න තියෙනවා. ගම්බිරිස් අස්වැන්න විකුණ ගන්න බැරුව බොහොම අසහනයටපත් වෙලා තියෙනවා කියලා ඔබතුමා සමහර විට දන්නවා ඇති. මේ වෙනකොට 120ක් විතර තමයි ගම්බිරිස් අස්වැන්න නෙලලා තියෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න වගේ ප්‍රදේශ, පල්ලේබැද්ද, බලංගොඩ, ගොඩකැවිල වගේම මාතර දිස්ත්‍රික්කය, මොණරාගල, මහනුවර, මාතලේ වගේ දිස්ත්‍රික්ක රාශියක ගොවින් ඉන්නවා ගම්බිරිස් අස්වැන්න මේනකොට නෙලනවා. ඉතින් මේ අයගේ ආදායම් වෙලා තියෙන ගොඩක් හරිය පළදාවින් ලැබෙන ආදායම තමයි මුළු අවුරුද්ද පුරාම තමන්ගේ ආදායමන් ලෙස ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පහුගිය දවස්වල රුපියල් 600ට වගේ තිබිච්ච ගම්බිරිස් සමු ගම්බිරිස් කිලෝ එක මේනකොට රුපියල් 450 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි වියලි ගම්බිරිස් කිලෝ එක රුපියල් 2100ට තිබිච්ච වියලි ගම්බිරිස් කිලෝ එක මේනකොට රුපියල් 800ටවත් විකුණ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊළස් මිල පිළිබඳව යම් ගැටලු මතුවෙනවා. ඒක උච්චාවචන වෙන තත්ත්වයක් තියෙන්නේ. විශේෂයෙන්ම දැන් මේනකොට අමු ගම්මිරිස් කිලෝ එක ඔබතුමා කිව්වා හරි රුපියල් 450 600 අතර දෝලණය වෙනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට වියලි ගම්මිරිස් ගත්තොත් එහෙම මේ වෙනකොට රුපියල් 1850 2000 අතර 2100 200 අතර ප්‍රමාණයක් 2000ට අඩු වෙනුත් යන අවස්ථා තියෙනවා. මේක දෝලණය වෙමින් තිබෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අතරම මැද එකක් විදිහට අපිට ගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙනවා මන්ත්‍රීතුමා දැන් අපනයන කුෂ්කර්ම දෙපාර්තමේන්තුවට ගත්තොත් පසුගිය වෙන් කරපු මුදල් ප්‍රමාණය වාගේ තුන්ගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් පසුගිය ඊට කලින් අයවැයෙන් 2025ට අදාළ අයවැයෙන් වෙන් කෙරුවා. ඒ වගේම තමයි මේ අයවැයෙනුත් විශාල මුදල් ප්‍රමාණයක් මීට කලින් වෙන් කරපු නැති මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව මෙතනදී අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මේකේ නිෂ්පාදන වියදම අඩු කර ගන්නත්, අස්වැන්න වැඩි කර ගන්නත්. අන්න එතෙන් අපි අත ගහලා තියෙනවා. ඒක ඇතුළේ ඇත්තටම නිෂ්පාදන පිළිවෙය අඩු වෙන එක ඇතුළේ ගොවියගේ මිල පිළිබඳව අපිට එතනදී දෙපැත්තම කල්පනා කරලා සෑහීමකටපත් වෙන්න පුළුවන් උත්තරයක් හදාගන්න තමයි අපි උත්සාහ ගන්නේ. ඒ අනුව තමයි මේ ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග 14ක් විතර තියෙනවා. ඒ සියලුම සුළු අපනයන භෝග සම්බන්ධයෙන් අපනයන භෝග සම්බන්ධයෙන් විශේෂ සහන පැකේජ් හඳුන්වා දෙමින් පැල නොමිලේ ලබා දෙමින් ඒ වගේම තමයි වගා කරන අලුතින් වගාවන් පිහිටවන ගොවින්ට වෙනම සල්ලි වලින් ආධාර දෙනවා. තාක්ෂණික මඟ පෙන්වීම මේ ආදි වශයෙන් මීට කලින් නොතිබුණු ආධාර වැඩසටහන් ගණනාවක් මේ අපනයන භෝග සම්බන්ධයෙන් අපි මේ වෙනකොට අපි හඳුන්වා දීලා තිනවා කුෂිකර්ම අමාත්‍යාංශ විදිහට රාල්කාන්ත එතුමාගේ මූලිකත්වයේ යටතේ. ඉතින් ඒ අනුව ආසන්න වැඩි කර ගැනීමත් ඒක තුල නිෂ්පාදන වියදම අඩු කර ගැනීමත් ඉලක්ක කරගෙන තමයි මේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඉස්සරහට කරගෙන යන්නේ.